පොලිස් ස්ටේෂන් විශ්‍රාම ගිහින් හිටපු 35 වෙනි පොලිස්පතිවරයා වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වෙලා කියලා අපි අද උදේ දැනගත්තා. මේ පිළිබඳව ටිකක් හොයනකොට මට වාර්තා වෙච්ච විදිහට මේක බොහෝ දුරට සියදිවි හානි කර ගැනීමක් වෙන්න පුළුවන්. ඔහුත් එක්ක ඔහු ළඟින් හිටිය PSO වරයාගේ මේ ප්‍රකාශයෙන් එය සනාථ වෙනවා කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. මොකද්ද කතාව? CD වික්‍රමරත්න මේ 35 වෙනි පොලිස්පතිවරයා දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ. එතුමා උදේ සමගගේ PSO එක්ක PT යන්න ලෑස්ති වෙලා PT කිට් එකෙන් ගෙයින් එළියට ඇහිලා තියෙනවා. ඇහිලා ඒ වෙලාවේ PSO ගාව තිබිච්චි 9mm වර්ගයේ අවිය දැකලා ඔහු කියලා තියෙනවා මමත් කාලයක් මේ වගේ අවියක් පාවිච්චි කළා කියලා. කියලා හිටන් මේක මේ ගිනි අවිය ඉල්ලගෙන තියෙනවා. ගිනි අවිය ඉල්ලගෙන ඊට පස්සේ එතන මේ ඉස්සරහා පුටුවේ වාඩි වෙලා කියලා තියෙනවා මේ වතුර එකක් බොමු කියලා. ඒ වතුර එකක් බොමු කියලා කිව්වහම PSO වතුර එකක් ගේන්න ගියස්සට ගියාට පස්සේ තමයි වෙඩි හඬ ඇහිලා තියෙන්නේ. ඔහු එළියට ඇහිලා බලනකොට හිටපු පොලිස්පතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා වෙඩි වැදිලා පුටුවේ ඉඳලා තියෙනවා. පපු ප්‍රදේශයේ තමයි වෙඩි වැදුණා තියෙනවා කියලා කියන්නේ. එතකොට මේ හිටපු පොලිස්පතිවරයා ළඟ වැඩ කරපු PSO මේ ගියස්සට ගියාට පස්සේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නේ මේ ඔහු ගියස්සට ගියාට පස්සේ මොකද්ද වුනේ කියලා හරියටම. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මේ PSO වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නවා කියලා. ඔහු අනිවාර්යෙන් අත්අඩංගුවටපත් වෙයි. මොකද පොලිසිය කියන විදිහට තමන්ගේ ඒ කියන්නේ හිටපු පොලිස්පතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයා වුණත් ඔහු සතුව තියෙන තුවක්කුව එහෙම තව කෙනෙකුට දෙන්න බෑ. ඒක නීති විරෝධී. එතකොට දැන් වාර්තා වෙන්නේ මේක තමයි. නමුත් මේක මේ ගොඩක් වෙලාවට සියදිවි හානි කර ගැනීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තුවක්කුව වැරදිලාපත් වුණාද කියලා කියන්න අපි දන්නේ නැහැ. කොහොම වුණත් මේ පිළිබඳව ඉතා පළල් විමර්ශනයක් සිදු කරනවා කියලා තමයි පොලිසිය පැත්තෙන් ආරංචි වෙන්නේ. විශේෂයෙන්ම ආందోලනාත්මක ඒ කියන්නේ ජනාරගල කාලේ පාස්කු විමර්ශන සිද්ධ වෙච්ච කාලේ වගේ ඒ කාල අවදීන් වල පොලිසියේ වගකීම් යුතු තනතුරු සහ පොලිසිය මෙහෙයවපු ප්‍රධාන පුද්ගලයා විදිහට මම හිතන්නේ මොහු ඉතාමත්ම වැදගත් පුද්ගලයෙක් සහ මේ පහුගිය කාලේ ඔය සමහර විමර්ශනවලදී ආందోලනාත්මක විමර්ශන රැසක මොහුගේ නම කියවෙනවා. ඉතින් මම හිතන්නේ පහුගිය කාලේ ඔය සමහර විමර්ශන සඳහා ඔහු ඇහිලා ප්‍රකාශ ලබා දීලා ගිහින් තිබුණා. ඉතින් මෙවැනි වාතාවරණයක තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඔහු මිය යන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ ගැන පළල් විමර්ශනයක් කරලා ඇත්ත తත්ත්වය මොකක්ද, ඇත්තටම ඔහු සියදිවි හානි කරගත්තද, එහෙම නැත්නම් මේ PSO වරයා කියන විදිහට ඔහු PT යන්න ලෑස්ති වෙලා තුවක්කුව ආසාවෙන් වගේ ඉල්ලගෙන මේ තමන්ට කියලා වතුර එකක් ගෙන්න ගන්න තමන් මේ නිවස අස්සට ගියාට පස්සේ වෙඩි තියාගත්තද, එහෙම නැත්නම් තුවක්කුව පත්තු මේ මොකක් හරි පරීක්ෂා කරන්න ගින් තුවක්කුව පත් වුණාද, මේ වගේ ගැටලු රාශියක් තියෙනවා. දැනට කියන්න තියෙන්නේ මම හිතන්නේ අපි සියදිවි හානි කර ගැනීමක් කියලා කියන්නේ ඉක්මන් විය යුතු නැහැ. ගොඩක් අය මම දැක්ක චෝදනා කරලා තියෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට එහෙම මේ සියදිවි හානි කර ගැනීමක් කියලා එහෙම විමර්ශනයක් නැතුව කියන්න බෑ කියලා. ඌ ඒක ඇත්ත. ඒ හින්දා අපි කාටවත් ඒක විමර්ශනයක් නැතුව කියන්න බෑ. නමුත් අපි වාර්තා කරන්නේ මේ සිද්ධියේ මේ ගැන තියෙන තොරතුරු, දැනට තියෙන තොරතුරු අනුව මේක මෙන්න මෙහෙම උදේ PT යන ලෑස්ති වෙලා මේ PSO සහ දෙන්න අතර ඇතිච්ච කතා බහක ප්‍රතිඵලයක් විදිහට මේ තුවක්කුව දැකලා ආස හිතලා වගේ තුවක්කුව අතට අරගෙන තියෙනවා. ඊට පස්සේ වතුර එකක් ගේන්න කියලා ගිය ඇතුළට ඇවලා තිනවා PSO වරයා. ඊට පස්සේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ.